let's unbox my 7th Temu order. මුලින්ම බලමු මොනවද තියෙන්නේ කියලා. මේ මොකක්ද මට මතක නැහැ. මේකේ sunglass දෙකක් තියෙන්නේ. මේක ෆොටෝ එකට ඇරියත් කිව්වොත් quality මේකේ color එක purple granite හරි මොකක් කරේ මම ඔයාලට ෆොටෝ එකක් උඩින් දාන්නම්. ඒක ලස්සනයි. සෙකන්ඩ් එක තමයි ෆ්‍රොක් එකක් මේකත් හරිම ලස්සනයි. ෆොටෝ එකේ තිබ්බ විදිහටම ආවා. රේටේ quality එකත් superb. පහසුවෙන් ඉඳන් ඉන්නත් fit on එකත් හරිම ලස්සනයි. ඉතින් මේක long dress එකක්. ඉතින් ඒකත් හරිම ලස්සනයි. මම ඔයගලන්ට මෙතනින් උඩින් දාන්න ෆොටෝ එකක් ඒකත්. ඊළඟට තියෙන්නේ earrings. ඒක සෙට් තුනක් මම දැම්මා. ඒක ඉස්සරහට බලන්න. මේක මොකද? මේ මම දැම්ම transparent heels දෙකක්. අනේක හරිම ලස්සනයි. ඒකේ ෆොටෝ එකටත් වඩා මාර්ම ලස්සනයි. මම ඔක දැම්මම මාර්ම ලස්සනයි. ඒක ගත්තේ මම අර ෆ්‍රොක් එකට දාන්න තමයි. ඒක හරිම ලස්සනයි. අර බලන්න ලස්සන. ඊළඟට තියෙන්නේ මොකක්ද මේ කියලා බලමු. මේක blusher එකක්. මේක මම මේකෙන් දැම්මේ color එක pink color එකක්. ඒකේ හරිම ලස්සනයි. ඒක liquid blusher එකක් ඒක. ඒකින්ද හරිම ලස්සනයි. පේනා නේද? හරි ඊළඟට බලමු මොනවද කියලා. මේක crop top එකක් මම දැම්මේ. මම බැලුවේ එකයි මේක ගොඩක් අනිත් පැත්ත හැරිලා තිබ්බේ. ඒකයි මේ බලන්න මොකද්ද මේ කියලා. මේක crop top එකක්. ඒකයි normally crop top එකක් black color එකෙන් දැම්මේ. ඊළඟට ඒත් earring set එකක් ඔය වගේ set තුනක් මම දැම්මා. colors ගොඩකින්. ඉතින් මම ඒවට හරිම ආසයි. ඊළඟට මම බලුවා මේ මොකද්ද මේ box එක කියලා. මම මේ බලන්න මොකක්ද කියලා මට මතක නැහැ. බලමු ගලවලා බලමු. මේකේ තියෙන්නේ හරිනේ. මේ තියෙන්නේ මම ඕගනයිස් එකක් දැම්මා. මගේ ලිප්ස්ටික් ජුවලරීස් දාන්න පොඩි ඕගනයිස් එකක්. ඒකත් quality එකට තිබ්බා. ඊළඟ ලොකෝ එක අපි කඩලා බලමු. ලොකු පැකේජ් එක මොනවද තියෙන්නේ කියලා. මේකේ තියෙන්නේ මේකත් ෆ්‍රොක් එකක්. මේකත් ලොන්ග් ෆ්‍රොක් එකක්. මාර ලස්සනයි ඒක. ඒකේ print එක wow. ඒ වගේම තමයි මැටීරියල් එකත් මාරම හොඳයි. මාරම පහසු. හරිම ලස්සන ෆ්‍රොක් එකක්. මේකත් මම හිතුවට වැඩිය හොඳටම තිබ්බා. මේකත් හරිම ලස්සනයි. ඊළඟට තියෙන්නේ මොනවද? මේ මම ටිෂූස් දාන්න නිකන් හෝල්ඩ් එකක් ගෙනාවා. ඒකත් හරිම ලස්සනයි. ඒක මාරම quality. ඒ වගේම තමයි මාරම ලස්සනයි. මේ දවස්වල මගේ රූම් එක චුට්ටක් ඩෙකොරේට් කරනවා. ඉතින් ඒකේ තමයි ගොඩක් ඔය බඩු දාලා තිබ්බේ. ඉතින් මේකත් ඒකට ගත් එකක්. ඒක හරිම ලස්සනයි. ඒක මාරම quality. මම ඒකෙත් ෆොටෝ එකක් දාන්නම් උඩින්. ඊළඟට මේක මේකප් පවුච් එකක්. මගේ මේකප් පවුච් තියෙනවා හරියන්නේ තියෙන මම දැම්මා. මේකත් හරිම ලස්සනයි. මේකේ ලෙදර් එකක් තියෙන මාරම quality. මම ෆොටෝ එකේ තිබ්බ විදියටම ආවිල්ලා තිබ්බා. ඒකෙත් quality ලෙදර් එකක් එක්ක තිබ්බේ. මේකත් මාරම quality හරිම ලස්සනයි. පේනවනේ? හරිම ලස්සන. ඊළඟට මේක මොකද? මගේ පිලෝ කේසස් දෙකක් පොඩි. මේක හරිම ලස්සනයි. quality හරිම soft. ඒක මැටීරියල් එකත් ෆොටෝ එකේ තිබ්බ විදියටම මට ආවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට hair band එක මගේ skin care වලට දාව hair band එකක්. ඒකත් හරිම ලස්සනයි. ලස්සනයි ඉතින් මම. ඒකත් ලස්සනටම ඇවිල්ලා තිබ්බා. ඊළඟට මේක මේ දවස්වල ගොඩක් දැකලා තියෙනවා මේ heatless hair band එක. මේ මොනවාක්වත් දැම්මම ඒකත් බලමු කොහොමද කියලා. මම ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්. ඊළඟට මේක බෙල්ට් එකක්. මම බෙල්ට් එකක් දැම්මා. ඒක හරිම ලස්සනයි. ඒක තිබ්බ විදියටම ආවා. quality එකත් හොඳයි. ඒකත්
ලස්සනයි. ඉන්න මම ඔයාලට ඒක හරියටම පෙන්නන්න මේක දාලා හරි මේක. හරි මේක තමයි බෙල්ට් එක. ඊළඟට තවත් සන්ග්ලාස් ටිකක් දැම්මා. මට පොඩක් සන්ග්ලාස් පිස්සුවක් තියෙනවා. ඉතින් මේක ඊළඟ සන්ග්ලාස් එක. ඒක දැම්මා ලස්සනයිද මම. ලස්සනයිද ඉතින් අනේ. හරි ඒකත් ලස්සනයි. ඒකත් හොඳටම ඇවිල්ලා තිබ්බා. ඊළඟට මොනවාද කියලා බලමු. ඒක තමයි මේක වැක්ස් ස්ට්‍රිප්ස් ටිකක්. ඒක නම් එච්චර පෙන්නන දෙයක් නෑ නේ. ඒක එහෙමයි. එතකොට ඔච්චර තමයි ඉවරයි. මේකට ඔක්කොටම ගියා 22000ක් වගේ ඕඩර් එකක් මේක. එහෙනම් තවත් වීඩියෝ එකකින් එනකම් බයි බයි හැමෝටම.